හරි මේ ප්‍රශ්නෙන් කියන්නේ අයිස් කුට්ටියක් ජලයේ පාවෙනවා. ඒ අයිස් කුට්ටිය මත ඉන්නවා කුරුල්ලෙක්. ස්කන්ධය 2 කිලෝග්‍රෑම් වන කුරුල්ලෙක් ඉන්නවා. අපෙන් අහන්නේ මේ කුරුල්ලට නොගිලී වසා සිටීමට අයිස් කුට්ටියට තියෙන්න ඕන අවම පරිමාව. අයිස් කුට්ටියට තියෙන්න ඕන අඩුම පරිමාව තමයි අපෙන් අහන්නේ. හරි. එතකොට අඩුම පරිමාවක් තියෙන අයිස් කුට්ටියකින් මේ කුරුල්ලව දරාගෙන ඉන්නවා නම් ඒ වෙලාවේ අපිට හිතන්න පුළුවන් මේ අයිස් කුට්ටියේ උපරිම පරිමාවක් ජලයේ ගිල්ල තමා තියෙන්න ඕන. අඩුම පරිමාවක් තියෙන අයිස් කුට්ටියක් නම් එයාට වැඩිම බරක් දරා ගන්න පුළුවන් වෙන්නේ එයාගේ සම්පූර්ණ පරිමාවම ජලයේ ගිරුනම. ඒතර තමයි එයාට උපරිම උඩුකුරු තෙරපුම් බලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපිට හිතන්න පුළුවන් අපි අයිස් කුට්ටිය අඩුම පරිමාවක් සලකන අවස්ථාවේදී මෙන්න මේ අයිස් කුට්ටිය එයාගේ ඉහළ මට්ටම දක්වාම ගිරලා තමයි තියෙන්නේ. එයාගේ ඉහළ මට්ටම දක්වාම මෙන්න මේ මට්ටම දක්වාම ඊළ මට්ටම දක්වාම ගිරලා තියෙන්නේ. එතකොට මෙතෙන්දී අපි ගමු මේ අයිස් කුට්ටියේ ස්කන්ධය කැපිටල් M, කුරුල්ලගේ ස්කන්ධය සිම්පල් M, එතකොට මෙතෙන්දී මේ කුරුල්ලාගේ බර සහ අයිස් කුට්ටියේ බර දරාගෙන ඉන්නේ අයිස් කුට්ටිය මත ක්‍රියාත්මක වෙන උඩුකුරු තෙරපුම් බලයෙන්. හරි. එහෙනම් මේ අයිස් කුට්ටිය මත පහළට ක්‍රියා කරන බල සමාන වෙන්න ඕන අයිස් කුට්ටිය මත ක්‍රියාත්මක වෙන උඩුකුරු තෙරපුම් බලයට. අයිස් කුට්ටිය මත පහළට ක්‍රියාත්මක වෙනවා අයිස් කුට්ටියේ බර කැපිටල් Mg, ඒ වගේම කුරුල්ලගේ බර සිම්පල් Mg, ඉහළට තියෙන්නේ අයිස් කුට්ටිය මත ක්‍රියාත්මක වෙන උඩුකුරු තෙරපුම් බලය. හරි. මෙතෙන්දී මෙන්න මේ V කියන්නේ අයිස් කුට්ටියේ සම්පූර්ණ පරිමාව. මොකද අපි සලකනවා අයිස් කුට්ටිය උපරිම පරිමාවක් මේ වෙලාවේ ගිරලා තියෙන්නේ. අයිස් කුට්ටියේ ඉහළ මට්ටම දක්වාම ජලයේ ගිරලා තියෙන්නේ. ඒක නිසා V කියන්නේ අයිස් කුට්ටියේ සම්පූර්ණ පරිමාව. හරි. මෙතන G අයින් කරන්න පුළුවන්. එතනින් ලැබෙනවා කැපිටල් M. එතන සිම්පල් M සමාන වෙනවා V රෝ වලට අයිස් කුට්ටියේ ස්කන්ධ ලියන්න පුළුවන්. අයිස් කුට්ටියේ පරිමාව වැඩි කිරීම අයිස් වල ඝනත්වය මම අයිස් වල ඝනත්වය D කියලා ලියන්නම්. එතකොට සිම්පල් M කියන්නේ කුරුල්ලගේ ස්කන්ධය. මේක සමාන වෙනවා V රෝ වලට. මෙතෙන්දී සිම්පල් M කියලා කියන්නේ V රෝ අඩු කිරීම VD. මෙතන අපෝ ලියන්න පුළුවන් V වතාවක් රෝ ඍණ D. එහෙනම් අපි අපෙන් අහන්නේ පරිමාව. මේ අයිස් කුට්ටියේ පරිමාව වෙන්නේ M බෙදීම රෝ ඍණ D. එතකොට සිම්පල් M කියන්නේ කුරුල්ලගේ ස්කන්ධය. ඒක 2 කිලෝග්‍රෑම්. රෝ කියන්නේ ජලයේ ඝනත්වය 1000යි. D කියන්නේ අයිස් වල ඝනත්වය. ඒක 900ක්. මෙතනින් අපිට ලැබෙනවා 2 බෙදීම 100ක්. ඒ කියන්නේ 1 බෙදීම 50යි. එහෙනම් අයිස් කුට්ටියේ සම්පූර්ණ පරිමාව වෙන්නේ අයිස් කුට්ටියේ මුළු පරිමාව වෙන්නේ 1 බෙදීම 50යි ඝන මීටර්. එහෙමනම් නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර.